තරින්දි නැවතත් හොඳම නිලිය වෙයි. තරින්දිගේ පෙම්වතා සතුටින් උඩපනි. දේශානිටයි ඉසුරිටයි කට උත්තරත් නෑ. මෙන්න සිදු වූ දේ. ඊයේ දිනේ ඒසියා මිරකල් 2025 සම්මාන රාත්‍රිය පැවැත් වූ අතර බොහෝ ජනප්‍රිය කලාකරුවන් මෙන්ම ආයතනද සම්මානයට පාත්‍ර වූවා. වසරේ වඩාත්ම ජනප්‍රිය නිවේදක ලෙස චමුදිත සමරවික්‍රම තේරීපත් වූ අතර වසරේ ගායන ශිල්පියා ලෙස මනෝජ් සංජයත් වසරේ ගායිකාව ලෙස හනා සෆාත් සම්මානයට පාත්‍ර වූවා. වසරේ නළුවා ලෙස අකලංක ප්‍රභාස්වර සම්මානයට පාත්‍ර වූ අතර ගියවර හොඳම නිලිය වූ තරින්දි ප්‍රනාන්දුද මෙවර ඒසියා මිරකල් අවාඩ්ස් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නිලිය සම්මානය හිමි කර ගැනීමට සමත් වූවා. අවේ සතුට දරා ගැනීමට නොහැකිව ඇයගේ පෙම්වතා වන ජනප්‍රිය නළු චතුර රාජපක්ෂ කෑගසා විශ් කරනු දක්නට ලැබුණා. ඔහු මේ පිළිබඳව පවසා ඇත්තේ මෙවන්නක්. ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා. තව ගොඩක් සම්මාන ගන්න තියෙනවා. ඒ නිසා හැමදාම hina වෙලා සතුටින් ඉන්න ඕනි. ආදරේ ජේසු පිහිටයි බුදු සරණයි යනුවෙන් ඔහු සුබපතා තිබුණා. කෙසේ නමුත් එම සම්මාන උළෙලෙන් පසුව බොහෝ පිරිස් පවසා ඇත්තේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දේශානි වැනි නවක නිලියක් වෙනුවෙන් තරින්දිව අත්හැරීම මෝඩකමක් බවයි. කෙසේ නමුත් මේ වන විට දේශානී ගුවන් සේවිකාවක් ලෙස කළ රැකියාවෙන් දිවත් වී ඉසුරු සමග රඟපෑමට යොමු ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.